හරි. අපි මේක දිගහරමු. අද අපේ අතට ලැබිලා පින මූලාශ්‍ර ගොනුව ටිකක් වෙනස් එකක්. ඔව්. ඒක තොරතුරු තාක්ෂණය ගැන පාසල් පෙළ පොතක පරිච්ඡේදයක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ටිකක් වියලි වෙන්න පුළුවන්. හැබැයි මේකේ රසවත් කතාවක් තියෙනවා. අමර සහ සාමා කියන ශිෂ්‍යයන් දෙන්නෙක් එයාලගේ පාසලේ තාක්ෂණ දිනය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමක් ප්‍රසන්ටේෂන් එකක් හදන්න සැලසුම් කරනවා. හරි. ඉතින් අපේ අද මිහියුම තමයි මේ පෙළපොතේ තියෙන උපදේශ ටික නිකම්ම කියවන එක නෙවෙයි, ඒ නීති රීති පිටිපස්ස තියෙන ගැඹුරුම අදහස් ටික හාරාවසලා බලන එක. ඇත්තටම මේක තමයි වැදගත්ම දේ. මේ මූලාශ්‍රය අපිව අරගෙන යනවා ඉදිරිපත් කිරීම කලාවේ විකාශනය දිගේ. ඔව්. ඉස්සර කළුසුදු විනිවිදක පෙන්නපු අර ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටරේ ඉඳලා අද අපි පාවිච්චි කරන ශබ්ද දර්ශන වීඩියෝ පෙන්වන්න පුළුවන් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර දක්වා ආපු ගමන දිහා බැලුවම තාක්ෂණය අපිට ලොකු බලයක් දීලා තිනවා. ඒක ඇත්ත. හැබැයි අද අපේ අභියෝගය වෙන්නේ ඒ බලය ඥානවන්තව පාවිච්චි කරන්නේ කොහොමද? ඒ බලයට යට නොවි පණිවිඩය ඉස්මතු කරන්නේ කොහොමද කියන එක හොයාගන්න එකයි. අපි එහෙනම් පදනමෙන්ම පටන් ගමු. ඉදිරිපත් කිරීමක් කියන එකේ නිර්වචනය හරිම සරලයි නේද? ඔව්. යම් කෙනෙක් තමන්ගේ අදහසක් තව පිරිසකට sannivedanaya කරන්න ගන්න ඕනෑම උත්සාහයක්. ඉස්සර ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටරෙන් ගිලෙත් ඒක තමයි. ඒක තමයි. හැබැයි ඒකෙදි අර විනිවිදකයක් උඩ ඒ වෙලාවම පෑනකින් ලියන්න පුළුවන් වුණාට චලනයක්වත් ශබ්දයක්වත් මුකුත් එකතු කරන්න බැරි වුණා. ඒක හරිම සීමා සහිතයි. හරියටම. අන්නේ සීමාව නිසා තමයි අලුත් තාක්ෂණයක අවශ්‍යතාවය මතුනේ. ඔව්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර පරිගණකයත් එක්ක එකතු වුණාම සම්පූර්ණ කලාවක් බිහි වුණා. බහුමාධ්‍ය. ඔව්. බහුමාධ්‍ය කියන වචනේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේ මූලාශ්‍රය පැහැදිලි කරනවා. අකුරු, ඉලක්කම්, පින්තූර, චිත්‍ර, චලන රූප. ඒ කියන්නේ ඇනිමේෂන්. වීඩියෝ, ප්‍රස්තාර, ශබ්ද. මේ හැමදේම එකතු කරලා අදහසක් ප්‍රකාශ කරන්න ලැබීම තමයි ප්‍රසන්ටේෂන් වල විප්ලවය. ඒ කියන්නේ අමරටයි සාමටයි දැන් පුරුවන් පාසලේ ඉතිහාසය ගැන කතාවක් කියන්න පරණ පින්තූර සමහර විට විදුහල්පතිතුමාගේ පරණ වීඩියෝ පටයක් උනත් දාලා. අනිවාර්යෙන්ම ඉස්සර මේ වගේ දෙයක් හිතන්නවත් බෑ. මෙන්න මේකයි ඇත්තම වැදගත් වෙන්නේ. මේ හැම බහුමාධ්‍යාංගයක්ම පාවිච්චි කරන්න පුළුවන් නිසා අමරටයි සාමටයි ඕන දෙයක් එයාලගේ ස්ලයිඩ් වලට දාන්න නිදහස තියෙනවා. ඔව්. හැබැයි හොබ ප්‍රසන්ටේෂන් එකක් හදන එකයි අවුල් ජාලයක් හදන එකයි අතර තියෙන්නේ හරිම සියුම් ගෙරක්. මේ පෙළපොතේ ඒ ගැන හරි අපූර්ව නීතිමාලාවක් දෙනවා. උදාහරණයක් විදිහට කියනවා එක ස්ලයිඩ් එකකට පේලි 6 ඉඳන් 9යිලු උන්දම. උපරිම. ඒක ටිකක් සීමා සහිතයි වගේ නේද? අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා නම් මොකද කරන්නේ? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ඒක නිකම්ම නීතියක් වගේ පෙනුනට ඒක පිටුපස තියෙන ප්‍රේක්ෂකයාගේ මනෝවිද්‍යාව ගැන ගැඹුරු අවබෝධයක්. ඒ කොහොමද? හිතන්නකෝ ස්ලයිඩ් එකකේ පොඩි අකුරෙන් පේලි 20ක් විතර තියෙනවා කියලා. ඒක දැක්ක ගමන් ප්‍රේක්ෂකයාට තෝරා ගැනීමක් කරන්න වෙනවා. එක්කෝ එයා ස්ලයිඩ් එක කියවනවා නැත්නම් කතා කරන කෙනාට හුම්කම් දෙනවා. හරියටම මොලයට ඒ දෙකම එකපාර හරියට කරන්න බෑ. එතකොට වෙන්නේ ඉදිරිපත් කරන්නා කියන දේ මගහැරෙනවා. මේ පේලි 6 9 නීතිය කියන්නේ ඔබේ ස්ලයිඩ් එක ඔබ වෙනුවට කතා කරන්න එපා. ඒක ඔබට සහාය වෙන්න විතරක් තියාගන්න කියන එකයි. ඒකෙන් ඉදිරිපත් කරන්නට බල කරනෝ තමන්ගේ අදහසේ හරයම විතරක් ස්ලයිඩ් එකට දාන්න. අන්න ඒකයි. ඒක නම් හරියම වැදගත් කාරණයක්. ඒ වගේම තමයි අකුරු වල විශාලත්වය ගැන කියන දේ අවම වශයෙන් point 32ක් වෙන්න ඕනෙලු. ඔව්. ඒ කියන්නේ පිටිපස්සේ පේලියේ ඉන්න කෙනාටත් පැහැදිලිව පේන්න ඕන කියන එක විතරක් නෙවෙයි. ඒකත් අපිව සීමා කරනවා අනවශ්‍ය විදියට වචන පුරවන එකෙන්. හරියටම. ඒ වගේම වර්ණ භාවිතය ගැන තියෙන උපදෙසත් හරිම රසවත්. පසුබිමයි අකුරුයි අතර හොඳ ප්‍රභේදනයක්, කොන්ට්‍රාස්ට් එකක් තියෙන්න ඕන කියන එක අපි දන්නවා. ඒත් මේ මූලාශ්‍රයේ විශේෂයෙන්ම රතු පාට ගැන අනතුරු අගවනවා. ඇයි යමක් අවධාරණය කරන්න පොඩ්ඩක් පාවිච්චි කළාට කමක් නැහැ. ඒ දිගු වෙලාවක් රතු පාට දිහා බලාගෙන ඉන්න එක ඇහැට අපහසුයි. ඒකෙන් ප්‍රේක්ෂකයා වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අමරයි සාමයි හිතුවත් එයාලගේ පාසලේ ලාංඡනයේ රතු පාට තියෙන නිසා මුළු ප්‍රසන්ටේෂන් එකම රතු පාටින් කරන්න. ඒකෙන් වෙන්නේ හොඳකට වඩා නරක. අනික දෘශ්‍යාංග ගැන කියන කතාවක් එක ස්ලයිඩ් එකට පින්තූර වගු ප්‍රස්තාර වගේ දේවල් උපරිම 2යිලු. ඔව්. හැබැයි මන් දැකලා තියෙනවා සමහර හරිම නිර්මාණශීලී ඉදිරිපත් කිරීම එක ස්ලයිඩ් එකක දත්ත ගොඩක් ලස්සනට ගලපලා තියෙනවා. එතකොට මේ නීති කඩන්නම බැරියවද? ඒක තමයි වැදගත්ම තැන. මේ නීති හරියට වාහනයක් පදින්නේ ඉගෙන ගන්නකොට උගන්වන දේවල් වගේ. හරි. මුලින්ම පාරේ නීති හරියටම පිළිපදින්න ඕන.
හැබැයි ෆෝමියුලා 1 රියදුරුවෙක් ඒ නීති සීමාවෙන් එහාට ගිහින් තමයි දක්ෂතාව පෙන්වන්නේ. එයා දන්නවා සීමාව. එයා දන්නවා නීතිය කඩන්න පුළුවන් කොතැනද බැරි කොතැනද කියලා. දත්ත දෘශ්‍යකරණය, ඒ කියන්නේ data visualization ගැන ප්‍රවීණයෙකුට පුළුවන් වෙයි එක ස්ලයිඩ් එකේ තොරතුරු ගොඩක් පැහැදිලිව ඉදිරිපත් කරන්න. හිත මාර්ගෝපදේශයක් ඒකෙන් ව්‍යසනයක් වෙන එක වළක්වනවා. අවසාන අරමුණ එකයි. පැහැදිලිකම. මේකට සම්බන්ධව මූලාශ්‍රයේ තියෙනවා හරිම බලගතු වාක්‍යයක්. අනවශ්‍ය ලෙස යොදා ගන්නා සජීවීකරණ නිසා ප්‍රේක්ෂකයා ඒ ගැන සිතන්නට වුහොත් අදාළ අරමුණ වෙත ළඟාවීමට ඔහුට බාධා ඇති වෙයි කියලා. ඒ කියන්නේ අපි දාන හැම ෆ්ලයිಯಿಂග් ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් ගානෙම ප්‍රේක්ෂකයා හිතන්නේ ඒක ආවේ කොහොමද කියලා මිසක් ඒ ටෙක්ස්ට් එකේ තියෙන පණිවිඩය ගැන නෙවෙයි. එතනදිම අපේ අරමුණ පරාදයි. ඔව්. ඒක තමයි සම්භාව්‍ය ගුල. අලු ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් එකකට හරි ඇනිමේෂන් එකකට හරි හිත ගියාම ඒක වටා ප්‍රසන්ටේෂන් එක ගොඩනගන්න හිතනවා. ඒක ඇත්ත. හරියට ෆිල්ම් එකක අධ්‍යක්ෂකවරේ කතාව අමතක කරලා විශේෂ දෘශ්‍ය ප්‍රයෝගයක් පස්සෙම යනවා වගේ. මෙවෙලම කතාවට යටත් වෙන්න ඕන, කතාව මෙවෙලමට යටත් වෙන්න හොඳ නැහැ. හරි. එතකොට අමරයි සාමායි මේ මූලධර්ම ටික ඔලුවට ගත්ත කියමු. දැන් මේ දේවල් ක්‍රියාවට නංවන්න යාලට තියෙන මෙවලම් මොනවද? ඒකට තමයි ඉදිරිපත් කිරීමේ මෘදුගාංග තියෙන්නේ. presentation software. ඔව්. මේව ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා කියලායි මූලාශ්‍රයේ චේන්නේ. Microsoft PowerPoint, Apple Keynote වගේ මුදල් ගෙවලා ගන්න මෘදුකාංග සහ නොමිලේ දෙනේවා. ඔව්. LibreOffice Impress, Apache OpenOffice Impress වගේ නොමිලේ ලබා ගන්න පුරුවන් විවෘත කේත මෘදුකාංග. හරි. ඒ විතරක් නෙවෙයි තවත් වැදගත් විකල්පයක් තියෙනවා. ඒ තමයි අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන cloud සේවාවන්. Google Slides වගේ. Google Slides හරි MS Office 365 PowerPoint හරි පාවිච්චි කරනවා නම් පරිගණකයට කිසිම දෙයක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. ඕනම තැනක ඉඳන් තමන්ගේ නිර්මාණයට පිවිසෙන්නත් එකට වැඩ කරන්නත් පුළුවන්. කණ්ඩායමක් විදිහට එකම වෙලාවේ එකට වැඩ කරන්නත් පුළුවන්. අමරටයි සාමටයි ගෙවල් වල ඉඳන් එකම ප්‍රසන්ටේෂන් එකක් හදන්න මේක හොඳම ක්‍රමයක්. මූලාශ්‍රයේ Microsoft PowerPoint 2010 මෘදුකාංගයේ අතුරු මුහුරත ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒකේ කොටස් 11ක් නම් කරලා තියෙනවා. title bar, quick access toolbar, ribbon. ඔව්. හැබැයි මේ පොඩ්කාස්ට් එකක් අහන කෙනෙක්ට මේ නම් ටික කියවගෙන යන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ නේද? ඒක ඇහුවට මවා ගන්න අමාරුයි. ඇත්ත වශයෙන්ම ඒ නම් ටික කටපාඩම් කරන එක නෙවෙයි වැදගත්. ඒ වෙනුවට මේ වගේ මෘදුකාංගයක මූලික දර්ශනය තේරුම් ගන්න එකයි වටින්නේ. ඒ කියන්නේ ඕනෑම ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයක් ගත්තම ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එක ඔයාගේ ස්ලයිඩ් එක නිර්මාණය කරන ප්‍රධාන කැන්වසය. ඒ කියන්නේ වැඩබිම. හරි. දෙක වම් පැත්තේ තියෙන පොඩි ස්ලයිඩ් පෙළ. ඒකෙන් ඔයාට පුදුවන් ඔයාගේ මුළු කතාවම එක බැල්මකින් දකින්න, කතාවේ ගලා යාම හරිද කියලා බලන්න. තුන්වෙනි එක තුන තමයි හැමදේම එකතු කරන ඉන්සර්ට් මෙනුව. මේ ඉන්සර්ට් මෙනුව තමයි එක අතකට ආශිර්වාදයක් අනෙක් අතට ශාපයක්. ඒ කොහොමද? ආශිර්වාදයක් වෙන්නේ අකුරු, පින්තූර, ප්‍රස්තාර, වීඩියෝ මේ හැමදේම එකතු කරන්න පුරුවන් වෙන්නේ එතනින් නිසා. ඒක තමයි නිර්මාණශීලීත්වයේ දොරටුව. හරි. හැබැයි ඒකම ශාපයක් වෙන්නේ ඒකේ තියෙන හැම විසිතුරු දෙයක්ම පාවිච්චි කරන්න ගිහින් අපි කලින් කතා කරපු මූලධර්ම ඔක්කොම කඩලා ප්‍රසන්ටේෂන් එක අවුල් ජාලයක් කරගන්න පෙළඹෙන නිසා. නියම දක්ෂකම තියෙන්නේ ඒ මෙනුවේ තියෙන දේවල් වලින් මොනවද පාවිච්චි නොකර ඉන්නේ කියලා තීරණය කරන එකේ. LibreOffice Impress ගත්තත් Google Slides ගත්තත් මේ මූලික දර්ශනය එකයි. ඒක නම් හරිම පැහැදිලි. ඉතින් අපි හිතමු අමරයි සාමායි මෘදුකාංගය විවෘත කළා. එයාලගේ ඉස්සරහා තියෙන හිස් සුදු ස්ලයිඩ් එකක්. ටිකක් බය හිතෙන තැනක්. ඔව්. කොතනින්ද පටන් ගන්නෙ? පළවෙනි පියවර මොකක්ද? පළවෙනි පියවර වෙන්න ඕනේ තාක්ෂණික දෙයක්. ඒ තමයි ස්ලයිඩ් එකේ ප්‍රමාණය, ස්ලයිඩ් සයිස් එකයි, දිශානන්ත්‍ය, ඔරියන්ටේෂන් එකයි තීරණය කරන එක. ඒ කියන්නේ මේක සාමාන්‍ය පරිගණක තිරයකටද නැත්නම් පළල් තිරයකටද හදන්නේ, සිරස් අතටද තිරස් අතටද තියෙන්නේ වගේ දේවල්. මේක මුලින්ම හදාගත්තේ නැත්නම් පස්සේ වෙනස් කරද්දී නිර්මාණයේ හැමදේම අවුල් වෙන්න පුළුවන්. පින්තූරයක් අඳින්න කලින් කැන්වසේ තෝරගන්නවා වගේ. අන්න ඒක තමයි. ඊට පස්සේ තමයි නිර්මාණයට පෙනුමක් දෙන එක. තේමාවක් තෝරගන්න එක. ඔව්. ඒකට මුදුකාංගයේම දීලා තියෙන තේමාවක්, තීම් එකක් හරි, පිරිසලෙසුමක්, ලේඅවුට් එකක් හරි තෝරගන්න පුළුවන්. පළවෙනි ස්ලයිඩ් එකට සාමාන්‍යයෙන් ටයිටල් ස්ලයිඩ් කියන එක තෝරගත්තම මාතෘකාවටයි උපමාතෘකාවටයි ලස්සනට තැන් වෙන් කරලා දෙනවා. ඔව්.
ඊට පස්සේ යාලට පුළුවන් එයාලගේ මාතෘකාව අපේ පාසලේ තාක්ෂණික විකාශය කියලා යතුරුලියනය කරන්න. හරි. දැන් තමයි අන්තර්ගතය එකතු කරන තැනට එන්නේ. ස්ලයිඩ් එකේ තියෙන click to add title වගේ තැන්වල කෙලින්ම ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් insert ගිහින් text box එකක් ඇඳලා ඕනෑම තැනක ටයිප් කරන්නත් පුළුවන්. ඕ. දැන් තමයි මේ මානේට ජීවය දෙනකොට සෙන්නේ. insert මෙනුව හරහා විවිධ හැඩතල, ඒ කියන්නේ shapes, පරිගණකයේ තියෙන පින්තූර, pictures වගේ දේවල් එකතු කරන්න පුළුවන්. අමරයි සාමයි යාලගේ පාසලේ පරණ කළුසුදු පින්තූරයක් හොයාගෙන මෙතනට එකතු කරනවා කියමුකෝ. හරි. ඊට පස්සේ ඩිසයින් මෙනුවෙන් පසුබිම වෙනස් කරන්න පුළුවන් නේද? පුළුවන්. මුළු ස්ලයිඩ් එකේම පසුබිමට පාසලේ වර්ණ වලට ගැලපෙන රටාවක් දාන්න පුළුවන්. දැන් එන්නේ මම ආසම කොටසට. සංක්‍රාන්ති. එහෙමත් නැත්නම් transitions. ඒ කියන්නේ එක ස්ලයිඩ් එකක ඉඳන් ඊළඟ එකට මාරු වෙනකොට එන ඉෆෙක්ට් එක. මේකේ හරීම විසිතුරු ඒවා තියවල් නේද? ඔරිගාමි, වෝටෙක්ස් වගේ. ඔව්. ඉතින් අමර හිතනවා වෝටෙක්ස් ඉෆෙක්ට් එක හරිම කූල් කියලා. එයා ඒක හැම ස්ලයිඩ් එකකටම දැම්මොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ප්‍රේක්ෂකයන්ට විනාඩි 10කින් විතර ඔළුව කැරකෙන්න පටන් ගන්න එක. අමර එතනදී තමන්ගෙන්ම අහන්න ඕනේ මගේ කතාවට මේ වෝටෙක්ස් ඉෆෙක්ට් එකෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා. ගැළපෙනවද කියලා බලන්න ඕනේ. ඔව්. එයාලගේ ඉදිරිපත් කිරීම පාසලේ ඉතිහාසය ගැන. එතනට ගැලපෙන්නේ සුලිකුණාටුවක් වගේ ඉෆෙක්ට් එකක්ද නැත්නම් සරලව මැකිලා ගිහින් අලුත් ස්ලයිඩ් එකේ එන ෆේඩ් ඉෆෙක්ට් එකද? සරල දේ තමයි හොඳ. සරල දේ හැම විටම වෘත්තීය පෙනුමක් දෙනවා. ඒත් ඇත්ත. ඒ වගේම තමයි සජීවීකරණ ඇනිමේෂන්ස්. ස්ලයිඩ් එකේ ඇතුලේ තියෙන අකුරු පින්තූර වලට චලනයක් දෙන එක. අපි හැමෝම ඉඳලා තියෙනව නේද? ඒ වගේ ප්‍රසන්ටේෂන් එකක. හැම බුලට් පොයින්ට් එකක්ම වෙනස්ම පැත්තකින් වුෂ් සද්දයක් දාගෙන පියඹලා එනවා. ඕ. අන්තිමට මතක ඉතුරු වෙන්නේ ඒ සද්ද ටික විතරයි. හරියටම. මූලාශය පැහැදිලිවම කියනවා සජීවීකරණ පාවිච්චි කරන්න ඕන අවධානය යොමු කරවන්න විතරයි කියලා. උදාහරණයක් විදියට ප්‍රස්ථාරයක කොටස් එකින් එක පෙන්වන්න ඇනිමේෂන් එකක් පාවිච්චි කරන එක හරිම ඵලදායී. මොකද ඒකෙන් ප්‍රේක්ෂකයාගේ අවධානය ඒ මොහොතේ කතා කරන දෙයට විතරක් යොමු කරනවා. හරි. හැබැයි නිකරුණේ අකුරු කරකවනටින් වෙන්නේ අවධානය බිඳවැටෙන එක විතරයි. ශබ්ද සහ වීඩියෝ එකතු කරද්දිත් මේ මූලධර්මයම තමයි. හරි. දැන් නිර්මාණය අවසන්. ඒක පරිගණකයේ සේව් කරගන්න පුළුවන්, පස්සේ ඕපන් කරගන්න පුළුවන්. ඒක නම් සාමාන්‍ය දෙයක්. හැබැයි ඊළඟට මූලාශ්‍රයේ තියෙනවා ටිකක් පුදුම හිතෙන දෙයක්. ඒ තමයි මේ ඩිජිටල් නිර්මාණය මුද්‍රණය කරන එක, ඒ කියන්නේ print කරන එක ගැන. ඇයි අපි ඩිජිටල් ප්‍රසන්ටේෂන් එකක් print කරන්නේ? මුලින් මේක අහද්දී එහෙම හිතෙනවා. හැබැයි ඒක පිටුපස්සේ තියෙන හරිම ප්‍රායෝගික අදහසක්. ෆයිල් මෙනුවේ print වලට ගියාම handouts කියලා විකල්පයක් තියෙනවා. ඒකෙන් පුළුවන් එක A4 කොලයක ස්ලයිඩ් 2ක් 3ක් 6ක් වගේ මුද්‍රණය කරන්න. විශේෂයෙන්ම ස්ලයිඩ් 3ක් print කරන විකල්පය තෝරගත්තම ස්ලයිඩ් වලට එහා පැත්තෙන් සටහන් ලියා ගන්න ඉරිකොටපු හිස් ඉඩක් ලැබෙනවා. ඒක නම් නියමයි. මේ මුද්‍රිත පිටපත් ටික ප්‍රේක්ෂකයන්ට බෙදා දුන්නම එයාලට පුළුවන් ඉදිරිපත් කිරීම අහන ගමන් Tamanට වැදගත් කියලා හිතෙන දේවල් ඒ හිස් ඉඩේ ලියා ගන්න. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාවත් ක්‍රියාකාරීව සම්බන්ධ කරගන්නවා. අන්න ඒකයි. ඒක ඩිජිටල් ලෝකයයි භෞතික ලෝකයයි යාකරන අපූර් පාලමක්. ප්‍රේක්ෂකයා නිකම්ම බලාගෙන ඉන්න කෙනෙක් වෙනුවට ක්‍රියාකාරී සහභාගී වන්නෙක් බවට පත් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම එකට ගත්තම අපි ඉගෙන ගත්තේ මොකද්ද? අපි දැක්කා ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටරේ සරල විනිවිදකේ ඉඳලා අද තියෙන බහුමාධ්‍ය බලය දක්වා ආපු ගමන. හැබැයි ඒ ගමනේදී වැදගත්ම පාගම තමයි තාක්ෂණය කොච්චර දියුණු වුණත් හොදම sannivedanයේ මූලධර්ම වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒක ඇත්ත. සරල බව, පැහැදිලිකම සහ අරමුණට සේවය කිරීම කියන දේවල් තාමත් රජ කරනවා. හරියටම. මේ මුළු සාකච්ඡාවම අපිව එක අවසාන වැදගත් ප්‍රශ්නයක් වෙත යොමු කරා. මොකද? මූලාශ්‍රයේ අමරයි සාමයිට දෙන අන්තිම ක්‍රියාකාරකම තමයි හරිත පරිගණකකරණය green computing ගැන ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියන එක. ඒ කියන්නේ පරිගණක සම්පත් පරිසර හිතකාමීව පාවිච්චි කරන එක. ඔව්. පාරිසරිකව වගකීමෙන් යුතුව භාවිතා කිරීම. අපි කලිනුත් මේක පොඩ්ඩක් ඉඟි කළා. දැන් බලන්න අපි මේ කතා කරපු හොඳ ඉදිරිපත් කිරීමේ මූලධර්ම අනවශ්‍ය දේවල් ඉවත් කිරීම, සංක්ෂිප්ත බව, කාර්යක්ෂමතාව මේවා නිකම්ම හොඳ sannivedana උපක්‍රම විතරක්ද නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්ද? ඔබ කියන්නේ මම කියන්නේ අනවශ්‍ය ඇනිමේෂන් එකක් අයින් කරනකොට අපි ඉතුරු කරන්නේ ප්‍රේක්ෂකයාගේ අවධානය විතරක් නෙවෙයි.
ඒ ඇනිමේෂන් එක ක්‍රියාත්මක කරන්න යන පරිගණකයේ බලයත් ඉතුරු කරනවා. ඒක ඇත්ත. ස්ලයිඩ් ගණන අඩු කරලා හරේ විතරක් ඉදිරිපත් කරනකොට අපි ඉතුරු කරන්නේ කාලේ විතරක් නෙවෙයි ඒ දත්ත ගබඩා කරන්න, හුවමාරු කරන්න යන ඩිජිටල් සම්පත්. ඒ කියන්නේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ. ඉතින් මේ බලවත් ඩිජිටල් මෙවලම් භාවිතා කරන අපේ වගකීම හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදන එකෙන් එහාට යනව නේද? හොඳම කාර්යක්ෂමම sannivedanaya කියන්නේ ස්වභාවයෙන්ම තිරසාරම sannivedanaya වෙන්න බැරිද කියන එක ගැන මදක් සිතා බලන්නට මේ හොඳ අවස්ථාවක්.